මේ වීඩියෝ එකෙන් ඔයාලා ඉගෙන ගන්න යන්නේ කොහොමද කැපිටල් C අකුරත් සිම්පල් C අකුරත් ලියන්නේ කියලා. ඔයාලා දන්නවනේ A B C. ඉංග්‍රීසි හොඩියේ තුන්වෙනි අකුර තමයි C කියලා කියන්නේ. C අකුර කියලා කියන්නේ. එතකොට කැපිටල් C කියන්නේ C අකුරේ ලොකු C අකුර. පොඩි C අකුරට කියනවා සිම්පල් C කියලා. හරි. පියවර එකක් විතරයි තියෙන්නේ. ෆස්ට් ස්ටෙප් එකක් විතරයි තියෙන්නේ. මේ විදියට ගත්තා. මේ විදියට කර්ව් එකක් අඳින්න විතරයි ඔයාලට තියෙන්නේ. හරිම ලේසි. ඔන්න එහෙනම් තුන්වෙනි රූල නිදහසේ තියෙන දීලා තියෙනවා. තුන්වෙනි රූලෙ මුකුත් ලියන්නේ නැහැ නේද? හරි. ඔන්න කැපිටල් C අකුර මුලින්ම අපි ලියමුකෝ. මෙන්න මේ විදියට කර්ව් එකක් ගන්න විතරයි තියෙන්නේ. මෙන්න මේ විදියට කර්ව් එකක් ගන්න විතරයි තියෙන්නේ. බලන්නකෝ. පියවර එකක් විතරයි තියෙන්නේ. සිම්පල් C අකුර ලියන්නේ එහෙනම් මෙන්න මේ විදියට. නිල් පාට ලයින් දෙක ඇතුළේ තමයි සිම්පල් C අකුර පොඩි C අකුර ලියන්නේ. කැපිටල් C අකුර ලියන්නේ පළවෙනි රූලෙත් දෙවෙනි රූලෙත්. එතකොට තුන්වෙනි රූලෙ මුකුත් ලියන්නේ නැහැ. සිම්පල් C අකුර ලියනකොට පළවෙනි රූලත් තුන්වෙනි රූලත් නිදහසේ තියෙන දීලා නිල් පාට ලයින් දෙක ඇතුළේ තමයි. ඒ කියන්නේ දෙවෙනි රූල ඇතුළේ තමයි සිම්පල් C පොඩි C අකුර ලියන්නේ ඩබල් රූල් බුක් එකක. අපි ආයේ කැපිටල් C අකුරත් සිම්පල් C අකුරත් ලියමුකෝ. කැපිටල් C සිම්පල් C කැපිටල් C සිම්පල් C. මං හිතනවා දැන් ඔයාලට කැපිටල් C සිම්පල් C ලියන්න පුළුවන් කියලා හරිම පහසුවෙන්.